ඉතින් ළමයි මේ අවසානයේට ඔයාලට පොඩි පණිවිඩයක් මට කියන්න තියෙනවා. දැන් ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය වගේ මේ වාණිජ්‍ය විෂය ධාරාවක ඉගෙන ගත්ත ඔයාලා ඔයාලගේ ජීවිතේ මේ බොහොම ප්‍රවේශමෙන් වැය කළ යුතු වත්කම් වර්ග 3ක් තියෙනවා. ඔයාලගේ ජීවිතේ ප්‍රධානම වත්කම් 3 තමයි ඔයාලට වැය කරන්න පුළුවන්. ඔයාලට තියෙන මුදල්, ඒ වගේම ඔයාලා ගාව තියෙන කාලය සහ ඔයාලා ගාව තියෙන දැනුම. මෙන්න මේ 3 තමයි ඔයාගේ ජීවිතේ බොහෝම ප්‍රවේශමෙන් වැය කරන්න ඕනේ සහ ඉතුරු කරන්න ඕනේ වගේම ගොඩනගා ගන්න ඕනේ. ළමයි මේ 3න් එකක් ඔයාට ලබා ගන්න අවශ්‍යයි නම් ඔයාට ළමයි අනිත් දෙක පාවිච්චි කරන්න පුළුවන් ඒක ගොඩනගා ගන්න. ඔයාට මුදල් ගොඩනගා ගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් ඔයාගේ කාලයයි ඔයාගේ දැනුමයි පාවිච්චි කරලා මුදල් ගොඩනගා ගන්න. ඔයාට කාලය ඉතුරු කරගන්න ඕනේ නම් ඔයාට පුළුවන් ඔයාගේ මුදල් වගේම ඔයාගේ දැනුම පාවිච්චි කරලා ඔයාගේ කාලය ඉතුරු කරගන්න. ඒ වගේම ඔයාට දැනුම ගොඩනගා ගන්න ඕන නම් ඔයාට පුළුවන් ඔයා ගාව තියෙන කාලය වගේම මුදල් ආයෝජනය කරන්න අධ්‍යාපනයට ඔයාගේ දැනුම ගොඩනගා ගන්න. ඉතින් ළමයි මේ තියෙන වත්කම් 3න් ඔයාට ළමයි ගොඩනගා ගන්න පුළුවන් වත්කම් දෙක තමයි මුදල් සහ දැනුම කියන්නේ. ඒ කියන්නේ ළමයි මුදල් සහ දැනුම ඔයාට ගොඩනගා ගන්න, වර්ධනය කරගන්න, ඒ වගේම ආරක්ෂා කරගන්න ලොකු හැකියාවක් තියෙනවා. හැබැයි කොච්චර වුණත් අපි හැමෝටම එක වගේ තියෙන, අපි ඉපදිච්ච දවසේ ඉඳන් අපි මිය යන තුරාවට මේ ඕගොල්ලෝ මේ විභාගයේ ලියන කාලෙදි ඔයාලා ළමයි එක වගේ තියෙන, අපි හැමෝටම එක වගේ තියෙන දෙයක් තමයි කාලය කියන්නේ. ඒතර ළමයි මේ කාලය කියන එක ඔයා වියදම් කරන්න, වැය කරන්න හිතුවත් නැතත් වැය වෙනවමයි. ඉතින් ඔයා බලන්න ඕනේ මේ වැය වෙන කාලය කොච්චර උපරිම මට්ටමකින් පාවිච්චි වෙනවද? කොච්චර හොඳට ඔයා මේ කාලය පාවිච්චි කරනවද? අනිත් දේවල් දෙක ගොඩනගා ගන්න. ඒ කියන්නේ මුදල් සහ වාගේ දැනුම ගොඩනගා ගන්න. එහිඳ ළමයි ඔයාට මේ තියෙන සීමිත කාලය බොහොම ප්‍රවේශමෙන්, බොහොම බුද්ධිමත්ව පාවිච්චි කරන්න, වාගේ දැනුම ගොඩනගා ගන්න, වාගේ විභාගය වෙනුවෙන්, ඒ වගේම එතනින් පස්සෙත් වාගේ කාලය, වාගේ දැනුම පාවිච්චි කරන්න ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය මූල්‍ය නිදහස, මුදල් අත් කරගන්න. ඒ හින්දා ඔයාගේ ජීවිතේ මෙන්න මේ දේවල් 3, මුදල්, ඔයාගේ කාලය සහ ඔයාගේ දැනුම කියන 3 බොහොම ප්‍රවේශමෙන් ගොඩනගන්න, පාවිච්චි කරන්න හැමෝටම අනාගතයට සුබ පතනවා. ඔයාලා හැමෝටම ළමයි එහෙනම් අයබෝවන් සුබ අනාගතයක්.